අද අපේ අන්තිම දවස මේ රිසෝට් එකේ අපි දැන් ස්ටොක්හෝම් යනවා. දැන් මෙතන ඉඳන් කිරුණා එයාපෝට් එකට යනවා. කියන්නේ කිලෝමීටර් 100ක් මෙතන ඉඳන්. අපි කිරුණා ඉඳන් ආව ගයිඩ්ම අපිව ඩ්‍රොප් කරනවා මේ දැන් කිරුණා වලට. එයා එනවා තව ටිකකින්. ඊට පස්සේ කිරුණා වලින් ෆ්ලයිට් එකක් ගන්නවා ස්ටොක්හෝම් වලට පැය විනාඩි 30ක් වගේ. මේ තියෙන්නේ දැනට එළිය තත්ත්වය මේ පේනවනේ හුළඟ මාරම හුළඟ. දැන් මම මේ කල්පනා කරනවා අපි කොහොමද ලගේජ් අරගෙන වාහනයටවත් නගින්න කියලා. වාහනේ එනවා මෙතනටම. මෙතන එන්ට්‍රන්ස් එක ගාවටම එනවා. අපි දැන් කිරුණා එයාපෝට් එකට ආවා. චෙක් ඉන් වෙන්න තියෙන්නේ. අපි අතරම ඔන්ලයින් චෙක් ඉන් වුණා. බෑග් ඩ්‍රොප් කරන්න විතරයි තියෙන්නේ. මාර සීතලයි අත් දෙක ගල් වෙලා වගේ තියෙන්නේ. ඉස්සරට සීතලයි. දැන් මේ ලීලං ආවේ ශ්‍රීලංකගේ කන් දෙක රතු වෙලා. මරුවනේ. මේ තමයි කිරුණා එයාපෝට් එක. දැන් බෝඩින් ගේට් එකේ ඉන්නේ. තව විනාඩි 10කින් වගේ බෝඩින් පටන් ගන්නවා. Då önskar vi samtliga passagerare välkomna fortfarande. Om ni sitter på sittraderna 15 till och med 31 blir vi använder den bakre flygplansdörren. ගේට් එකෙන් අමින් එළියට ඇවිල්ලා කෙලින්ම ෆ්ලයිට් එකට ඇවිදගෙන යන්න තමයි තියෙන්නේ. ස්ටොක්හෝම් වල දැන් අපි ඉන්නේ by the way. හොටෙල් එක හරිම පිළිවෙල පාටයි. අපි යන හැම හොටෙල් එකම පිළිවෙලයි. මං කියන්නේ මේ රූම් එක ටිකක් හරි පිළිවෙල පාටයි. මෙතන තියනවා කෙලින්ම බෑග්ස් තියාගන්නම හදපු කොටසක්. ඒ හින්දා රූම් එකේ අර ස්පේස් එක සෑහෙන්න ඉතුරු වෙනවා. මේ තියෙන්නේ රූම් එක. මේ ඔක්කොම මේ එළියේ තියෙන